අද මං හදන්නේ පැණි අග්ගලා. අපි බලමු පැණි රසට අග්ගලා කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම සම්බා හරි නාඩු හරි මේ හාල් වර්ගයෙන් එකක් ගන්න පුළුවන්. මම මෙතන නාඩු කිලෝ එකක් අරගෙන හොඳට සෝදලා වේලගෙන දැන් බැද ගන්නවා. අනිවාර්යයෙන්ම හාල් සෝදලා අරගෙන පැය භාගයක් වතුර පෙරෙන්න තියලා ඊට පස්සේ පැයක් විතර අවුවේ වේලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පැයක් විතර වතුර බේරෙන්න තියලා මේ විදිහට ඇල්මීනියම් චාච්චියක හොඳට බැද ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට එනකම්ම අනිවාර්යයෙන්ම හාල් ටික බැද ගන්න අවශ්‍යයි. මම මේ බැදගත්තු හාල් ටිකටම එකතු කර ගන්නවා ගම්බිරිස් ටික. ගම්බිරිස් අනිවාර්යෙන් අවශ්‍යයි මේ අග්ගලා අපි හදනකොට. මේ අග්ගල වලට මම පොඩ්ඩක් එකතු කරගත්තා ගම්බිරිස්. ඔයාලා සැර කැමති අනුව එකතු කරගන්න. මෙන්න මේ පදමට එනකම් අනිවාර්යයෙන්ම හාල් ටික බැද ගන්න අවශ්‍යයි. ඔයාලට මම මේ පෙන්නලා තියෙන විදිහෙන් තේරෙනවා කොයි ප්‍රමාණයටද හාල් ටික බැද ගන්න ඕනේ කියලා. ඊට පස්සේ හාල් ටික බැදගෙන මම මෙන්න මේ ප්‍රමාණයට තමයි කුඩු කරගත්තේ. ගොඩාක් පාන් පිටි කරේ නැහැ මම කැමති විදිහ නිසා. ඔයාලා කැමති නම් ගොඩාක් පාන් පිටි කරලා අග්ගලා හදලා කන්න ඔයාලා පාන් පිටි කරගන්න. නමුත් මම ටිකක් කප්පි හිටින විදිහට තමයි මේ හාල් ටික කුඩු කරගත්තේ. දැන් මම ගත්තා හකුරු ග්‍රෑම් 300ක්. මෙතන හකුරු ග්‍රෑම් 300ක් මම අරගෙන තියෙනවා. ඒකටම එකතු කරගන්න වතුර මිලිලීටර් 200ක්. ඊට පස්සේ එකතු කරගන්න රතු සීනි ග්‍රෑම් 150ක්. මේ තුනම හොඳට එකතු කරලා කලවම් කරන්න. හැබැයි ගින්දර ගොඩ තදින් කියන්නේ ගොඩ රස්න ප්‍රමාණයකින් තියාගන්න එපා. මධ්‍යම ප්‍රමාණයට ගින්දර තියාගන්න. මේ විදිහට තියාගෙන මේ අමුද්‍රව්‍ය තුන හොඳට දිය කරගන්න. දිය කරගන්නකොට අපිට පැණි බවට පත් වෙනවා. ඒ පත් වෙනත් හොඳට පැහිගෙන කියන්නේ පැණි බවට පත් වුණාද කියලා බලන්න දන්නවා අපි කවුරුත්. අවස්ථා දෙකක් අපිට කරගන්න පුළුවන්. එකක් අපි අතට ගත්තාම ගොඩක් තද ගතියට දැනෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ පැණි එක හොඳට පත් පැණි වෙලා. අනිත් එක තමයි ඇල් වතුර එකකට පැණි බින්දුවක් දාලා බලන්න. ඒක එකට ගුටි වෙනවා නම් අනිවාර්යයෙන් මේක පත් පැණි වෙලා තියෙන්නේ. එහෙම නැතුව දිය වෙලා යනවා නම් ඒක තාම පැණි බවට පත් වෙලා නැහැ කියන්නේ. ඒ අවස්ථා දෙකම ඔයාලට යොදාගෙන මේ පැණි එක හරි විදිහට හදාගන්න පුළුවන්. දැන් මම හදාගත්තු පැණි එකට ටිකෙන් ටික එකතු කරගන්නවා කොටාගත්තු හාල් පිටි ටික. මේ මං ගත්තු ප්‍රමාණයටම ගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. පැණි වැඩි වීමක් එන්නේ නැහැ. ඒ වගේම තමයි මේ අග්ගල තද වීමක් වෙන්නේ නැහැ. මොකද මම මේ ටික හදාගන්නකොට මුලින්ම කිව්වා පැණි රසට තමයි මේ අග්ගල හදන්නේ කියලා. ඒ කියන්නේ ගොඩක් හදට නෙමෙයි මුදු ලෙස හදාගන්නේ අග්ගල. මොකද අපි සීනි එකතු කරගන්නකොට ඕනම කෑමක් ගල් ගහන්න බලනවා. ඒක නිසා තමයි සීනි අඩු ප්‍රමාණයක් අරගෙන හකුරු ප්‍රමාණය අපි වැඩි කරගත්තේ. මේ විදිහට කලවම් කරගන්න. කුටු කරගත්තු හාල් පිටි ටිකක් අරන් තියාගන්න මිටවල් දෙකක් විතර. මොකද අපි අග්ගල හදලා දාන භාජනයේ යටට පිටි ටිකක් කියහන්න ඕනේ. ඒ වගේම අග්ගල හදලා ඉවර වුණාම අග්ගල උඩට පිටි ටිකක් කියන්නත් ඕන නිසා මේ විදිහට මම මුලින්ම අග්ගල හදලා දාන්න කලින් පිටි ටිකක් කියහා ගන්නවා. මේ බලන්නකො කොච්චර පැණි පාටකට ඇවිල්ලා තියෙනවද කියලා. ගොඩක් රසයි. ඒ වගේම තමා ගොඩක් පැණි රසයි. හරිම රසකට මේ පැණි අග්ගල ටික මම හදලා තියෙනවා. අනිවාර්යයෙන්ම මෙතන අපි හරියට හදාගන්න ඕනේ පැණි එක මම ඔයාලට කිව්වා කොහොමද හදාගන්නේ කියලා. අනිවාර්යයෙන්ම පැණි ටික පත් පැණි කරලා ගන්න. එතකොට වරදින්නේ නැහැ. මේ ගත්තු ප්‍රමාණ වලින් අග්ගල හදන්න පුළුවන් ගෙඩි 25ක්. අනිවාර්යයෙන්ම ඔයාලත් මේ විදිහට හදලා පැණි රස අග්ගල වල රස බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයේ ලස්සන දවසකින් අපි මුණ ගැහෙමු. හැමෝටම සුබ දවසක්.